අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ බලතුලනය එක මොහොතකින් කනපිට හරවන්න පුරුවන් අති නවීන රහසිගත ආයුධයක් ගැන. ඒක නිකම්ම ආයුධයක් නෙවෙයි. සතුරාගේ ඇසට විතරක් නෙවෙයි. දියුණුම රේඩා පද්ධතිවලටවත් අහු නොවි පහර දෙන්න නිර්මාණය කරපු ලෝකයේ අලුත්ම ස්ටෙල්ත් බොම්බ යානය. ඇමරිකානු ඩොලර් මිලියන 700ක්. ඒ කියන්නේ අපේ සල්ලි වලින් රුපියල් කෝටි 21,000කටත් වැඩි. ලෝකයේ දියුණුම රේඩාර් වලටවත් හොයාගන්න බැරි ඇමරිකාවේ අලුත්ම රහසිගත ආයුධය. හරි, අපි මේ කතාවේ ගැඹුරටම යමු. මම නම් කියන්නේ මේකේ තියෙන ඇදහගන්න බැරි මිලයි, ඒ මිලෙන් ගන්න පුළුවන් අති විශාල බලයයි ගැන අපි මුලින්ම බලන්න ඕනේ. බලමු මේ මිල සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියලා. තව සරලව කිව්වොත් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 21,000කටත් වඩා වැඩි. හිතන්නකෝ මේ වගේ සල්ලි කන්දරාවක් මෙච්චර දැවන්ත ආයෝජනයක් කරන්නේ එකම එක බලාපොරොත්තුවකින් තමයි. ඒ තමයි ඕනෑම යුද පිටියක සම්පූර්ණ ආධිපත්‍ය තමන් අතට ගන්න එක. ඉතින් ඒ ආධිපත්‍යයට හේතුව තමයි මේ B-21 රේඩර් කියන්නේ ලෝකයේ පළවෙනි සහ දැනට තියෙන එකම 6 වන පරම්පරාවේ කියන්නේ 6th generation ගුවන් යානයක්. මේක පොඩි අප්ඩේට් එකක් නෙමෙයි. නෑ, මේක ගුවන් යුද්ධ තාක්ෂණයේ ඊළඟ යුගයටම තියපු දැවැන්ත පිම්මක්. මෙන්න මේ කාලරාමුව දිහා බලන්නකෝ. ඇමරිකාව අලුත්ම බෝම්බ දාන යානයක් හදලා තියෙන්නේ අවුරුදු 30කටත් පස්සේ. 2015 දී පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් අවුරුදු ගාණක් මුළු ලෝකෙම හංගලා 2022 තමයි එළියට දාන්නේ. 2023 දී තමයි පළවෙනි පාරට සාර්ථකව පියාසර කරන්නේ. මේකෙම තේරෙනව නේද මේක කොයිතරම් වැදගත් දීර්ඝකාලීන සැලැස්මක්ද කියලා. ඔව්, අන්නේ සැලැස්මේ හදවත තමයි මේ ඇඩ්වාන්ස්ඩ් ස්ටෙල්ත් ටෙක්නොලොජි. ඒ කියන්නේ රේඩාර් වලින් සැඟවීමේ තාක්ෂණයේ ඉහළම තැන. සතුරාට දැනෙන්නේවත් නැතුව පහර දීමේ හැකියාව. ඒ තාක්ෂණය කොච්චර දියුණුද කියනවා නම් ඇමරිකාවම කියන දෙයක් තමයි මේ ලෝකයේ තියෙන බලවත්ම රේඩාර් පද්ධතියකට වුණත් මේ යානය පෙනෙන්නේ පොඩි කුරුල්ලෙක් වගේලු. ඉතින් හිතන්නකෝ මෙහෙම නොපෙනෙන අවියක් යුද පිටියක කොයිතරම් තීරණාත්මක වෙන්න පුළුවන්ද කියලා. අන්න එතකොට අර මිල කියන එක දෙවෙනි කාරණයක් බවට පත් වෙනව නේද? මේ වගේ ඇඟ කිලිපොලා යන තාක්ෂණික විස්තර හැමදාම දැනගන්න අපේ රට සහ ලෝකයේ YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එක follow කරලා like කරන්නත් අමතක කරන්න එපා. හරියටම හරි. අන්න ඒ කවදාවත් නොතිබුණු බලයයි අර කාටවත් අල්ලන්න බැරි උපාය මාර්ගයයි එකට එකතු වුණාම තමයි අපිට සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් දකින්න ලැබෙන්නේ. ඒ තමයි අනාගත යුද්ධයේ පෙර නිමිත්ත. මෙන්න බලන්න, ඒ අනාගතයේ එක පැහැතිකඩක් මේ යානය ඔප්ෂනලි මෑන්ඩ්. ඒ කියන්නේ ඕනේ නම් නියමුවෙක් එක සංකීර්ණ මෙහෙයුම් වලට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අධික අවදානම් තියෙන කලාපවලට යනකොට නියමුවෙක් නැතුව කෘත්‍රිම බුද්ධියෙන් හරි දුරස්ථ පාලනයෙන් හරි යවන්නත් පුළුවන්. මේකෙන් ලැබෙන නම්‍යශීලී බව ඒක අති විශාලයි. ඒ වගේම මේකේ ප්‍රහාරක හැකියාව ඒක නම් අමතක කරන්නම බෑ. සාමාන්‍ය බෝම්බ විතරක් නෙවෙයි ලෝකයක් වුණත් විනාශ කරන්න පුළුවන් න්‍යෂ්ටිකාවි තරගෙන යන්න මේ යානයට පුළුවන්. ඒ විතරක් නම් හරි ලෝක ගෝලයේ ඕනෑම තැනකට ගිහින් පහර දීලා කාටවත්ම අහු නොවි ආපහු එන්නත් පුළුවන්. අන්න ඒකට තමයි ග්ලෝබල් ස්ට්‍රයික් කේපබිලිටි කියන්නේ. වැදගත්ම දේ තමයි මේක එක යානයක් ගැන කතාවක් නෙවෙයි. නෑ, ඇමරිකානු ගුවන් හමුදාව සැලසුම් කරන්නේ මේ වගේ යාන 100ක බලණියක්ම ගොඩනගන්න. එතකොට පැහැදිලි නේද මේක ලෝක බල තුලනේ වෙනස් කරන්න හිතාමතාම ගත්තේ කොච්චර ලොකු උපාය මාර්ගික පියවරක්ද කියලා. ඉතින් මේ සියලු තොරතුරු එක්ක දැන් වැදගත්ම ප්‍රශ්නේ ඉතිරි වෙලා තියෙනවා. ඔව්, මේ තාක්ෂණය ඇත්තටම ලෝකේ වෙනස් කරයිද? ඉතින් මේ වගේ අති නවීන යානයක් ගැන ඔබ මොකද හිතන්නේ? මේක ලෝක සාමයට තර්ජනයක්ද? එහෙමත් නැත්නම් ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක්ද? ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.